අපි ගොඩක් අය දන්න එකක් තමයි Google Play. Google Play එකේ මේක නම් මේ ආපුවාම තියෙන ස්ක්‍රීන් එක ගේම්ස් වර්ග නම් අති විශාල ප්‍රමාණයක් ඔයාලට බලා ගන්න නම් පුළුවන් හැකියාව තියෙනවා. ගොඩක් අය දන්නේ නැති මම නිකන් ඔය හදලා දාපු ගේම් කීපයක් පෙන්නන්නම්. කපුටා සිද්ද ප්ලේන් ගේම් එක දන්නවත් දන්නේ නැහැ. මේක නම් මම නිකන් ඉන්න ගමන් හදපු එක. මේක ඩවුන්ලෝඩ් ගිහලා තියෙනවා 50000 ප්ලස්. ඒ කියන්නේ 50000 ලක්ෂෙත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව ඉන්න පර්චේස් යූස් කරලා තියෙනවා, ඇඩ්ස් දාලා තියෙනවා. මේකෙන් මම ලොකු ගාණක් මේ වෙනකොට හොයලත් තියෙනවා. නිකන් ඉන්න ගමන් ඔය මතක් කළා මේ අරගල කාලේ හදපු ගේම් එකක්. කාටවත් තරහකට හදපු එකක් එහෙම නෙවෙයි මේ දේශපාලනය කරගෙන හදපු එකකුත් නෙවෙයි. අරගල කාලේ රැල්ලට ආපු නිසා ඒ රැල්ලට හදපු ගේම් එකක් තමයි මේක. ඊට අමතරව අර මේ දවස්වල මේ අර ක්ලීන් ශ්‍රී ලංකා යන එකට ඒකට ගේම් එකක් හදුවා. ඒකත් වෛරල් වුණා. මේ ඔය වගේ අපිට ගේම්ස් රැල්ලට යන අවස්ථාවෙත් අපිට ඕන හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක කිසිම ප්‍රොමෝට් කිරීමක් මම කරේ නැහැ. මේවා ප්‍රොමෝට් කරලා තියෙන්නේ වෙනමයි. YouTube වලයි TikTok වලයි ප්‍රොමෝට් කරලා තිබ්බේ. හැබැයි ඉතින් මට ලොකු ආදායමක් ඒකෙන් ආවා හැබැයි. හරි. එතකොට මේ ඔයාලට ක්‍රීඩා ගත්තොත් එහම අපි නිකන් සරලව බලමු මේ තියෙන වෙන අයගේ ක්‍රීඩා මොන හරි 2 player game. අපි බලමු මොකද්ද කියලා. හරි මේ සරල 2D game එකක් ඩවුන්ලෝඩ් තියෙනවා 100 මිලියන් ප්ලස්. එතකොට 100 මිලියන් මේකේ තියෙනවා ඇඩ්ස් තියෙනවා. ඊට අමතරව ඉන් ඇප් පර්චේස් තියෙනවා. ඉන් ඇප් පර්චේස් කියන්නේ ගේම් එක ඇතුලේ තියෙනවා අපිට ගේම් එකේ ලෙවල් එකක් හෝ නැත්නම් පවර්ස් ඒ වගේ මොන හරි දෙයක් ඇත්ත සල්ලි දීලා ඩොලර් දීලා කාඩ් එකෙන් පේ කරලා ගන්න ඕනේවා. එතකොට ඒ වගේ ඒවා ගන්නවා. අර මගේ ගේම් වලත් කට්ටිය අරගෙන තිබ්බා. ලංකාවේ අය අරගෙන තිබ්බා. එතකොට ඇඩ් වලින් ගේම් එකේ තනින් තැනට අපිට ගැලපෙන තැන්. එතකොට මෙයාලගේ තියෙනවා මේ පොලිසි එකක්. ඒකට මැච් වෙන්න අපි ඇඩ් යූස් කරන්න ඕනේ. එතකොට ඇඩ් දැම්මට පස්සේ ඇඩ් වලින් අපිට ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. දැන් මේක නම් 100 මිලියන් ප්ලස් කියන්නේ මිලියන 100ක් කියන්නේ කෝටි වලින් ගත්තොත් එහෙම 10ක් 10ටත් එහා ප්ලස්නේ. ඩවුන්ලෝඩ් ගිහිල්ලා තියෙනවා 2D ගේම්ස් තියෙන 2D ගේම් පැක් එකක් හැබැයි තියෙන්නේ. මේකේ තියෙන ගේම් ඔක්කොම ඔයාලට හදන්න පුළුවන් අපේ පාවිච්චි කරන මුදුකාංග පාවිච්චි කරලා. මෙච්චර ප්‍රමාණයක් ගියා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් දල වශයෙන් මෙයාලා හොයලා ඇති දල වශයෙන් අපේ සල්ලි වලින් කෝටි 50ත් 100ත් අතර වගේ මුදලක් හොයලා ඇති. නිකන් සරල එකක් මේ මොකද්ද මේ ගොඩක් සරල එකක් මිලියන 50යි. මිලියන 50යි ඇඩ් විතරයි. ඉන් ඇප් පර්චේස් මොකුත් නැහැ. ඇඩ් විතරයි ප්ලේ වෙන්නේ. ඒකෙත් අතිවිශාල මුදලක් උපයලා ඇති. අපි තව මොන හරි බලමු සිම්පල් එකක් මේ. ඒකෙත් ලක්ෂයකට එහා ගිහිල්ලා තියෙනවා ඩවුන්ලෝඩ්ස් 1 මිලියන්. ඒකේ ඉන්න පේජස් යූස් කරලා තියෙනවා. හැමදාම මේ ඉන්කම් එකක් තියෙනවා ගේම් වල. අනික තමයි තියෙන ලොකුම chance එක. දැන් මට වෙච්ච දෙයක් තමයි දැන් ගිය මාසේ මේ මාසේ මට වැඩ කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. වෙඩින්ස් තිබ්බා, ෆියුනරල් තිබ්බා. ඊට අමතරව මම travel කරනවා. මොකද මන් නිදහස් ගොඩක් දුරට වෙලාව තියෙනවා. මොකද ගේම්ස් නිසාම. මේ සැරේ travel කරා මං හිතන්නේ 5-6 වතාවක්. එතකොට ඒවත් එක්ක ඊට අමතරව තව වෙන වෙන ෆන්ක්ෂන් තිබ්බා, පාටිස් තිබ්බා. ඒවත් එක්ක වෙන වැඩක් කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. හැබැයි මේ මාසේ මේ වෙනකොට මට ලොකු ආදායමක් ඇවිල්ලා තියෙනවා මම වැඩ නොකරත්. මොකද කලින් මම දාපු ගේම්ස් ටික තියෙනවනේ. ඒ ටිකෙන් හැම මාසෙම මට කොහොමත් ආදායමක් එනවා. අලුතෙන් ගේම් එකක් මම පළ කරොත් ඒකත් ඒ ගොඩටම ඇඩ් වෙනවා. එතකොට ඒකෙමුත් ආයි ඉන්කම් එකක් එනවා. ඒක නිසා ලොකු chance තියෙනවා. මට නම් සාමාන්‍යයෙන් උදේ ගේම් එකක් හදන්න පටන් ගත්තොත් හවස් වෙනකොට ඉවර කරලා මම පබ්ලිෂ් කරනවා. ඒ තරම් ඉක්මනට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කලින් නම් මම මාසෙකට ගේම් සාමාන්‍යයෙන් 10ත් 20ත් අතර පළ කරා. සමහර මාසවල නම් මම ටිකක් වැඩි ආදායමක් ගන්න ඕන නම් දවස් 30ම වැඩ කරපු අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට නම් ඉතා ලොකු මුදලක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් තමන් පාවිච්චි කරන කාලයත් එක්ක තමයි මම ඉතින් වැඩි ඒ පස්සේ දුවන්නේ නැහැ. මොකද මට ඕන ඉන්කම් එක එනවනේ මගේ වේදන් ටික කවර් කරගෙන මට ඕන විදියට වැඩ ටික කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා එතකොට මේ ක්ලාස් එකෙත්
මට වැඩ ගොඩක් අලුතෙන් කරන්න සිද්ධ වුණා. මොකද සිලබස් අලුතෙන් යන්නේ. ඒ වගේ දේවලුත් නිසා මට වෙන වැඩවලට යොමු වෙන්න තිබ්බ වෙලාව ගොඩක් අවම වුණා. ඒක නිසා අවම වුණා නෙවෙයි නැතිම වුණා. හරි. එතකොට දැන් මේ වගේ තමයි අපිට ගේම්ස් හම්බ වෙන්නේ. අපි තව පොඩ්ඩක් බලමු. මේක ෆෝන් එක වගේ නම් අපිට ගොඩක් ලේසියෙන් මේ සර්ච් කරගන්න තිබ්බා. රුපියල් 1500යි ගේම් එක. එතකොට දැනට මිලදීගෙන තියෙනවා ලක්ෂ 5යි ගාණක් ප්ලස්. එතකොට අපි අපේ මුදලින් බැලුවා ලක්ෂ 5ත් ලක්ෂ 10ත් ඒ කියන්නේ මිලියනයත් අතර තමයි ඩවුන්ලෝඩ් තියෙන්නේ. ඊට පස්සේ මිලියනෙන් තමයි අප්ඩේට් වෙන්නේ. අපි ලක්ෂ ගමු 5යි ගුණ කිරීම රුපියල් වලින් අපිට 1500යි. එතකොට අපි බැලුවොත් එහෙම මෙතන හොයලා තියෙනවා කෝටි 5යි කෝටි 75ක්. කෝටි 75ක් හොයලා තියෙනවා මේ ගේම් එකෙන්. මේ 2D ගේම් එකක්. අපි හදනවා වගේම. කෝටි 75ක් කියන්නේ සෙල්ලම් මුදලක් නෙවෙයිනේ. පේනවා ඇති මේ මං කියන්නේ ගෲප් ප්‍රොජෙක්ට් එකක් විතර කට්ටිය මෙන්න මේ වගේ එකක් හදමු. මේ ඔයාලට කෝටි 75 පැත්තකින් තියමුකෝ. 10 දෙනෙක් නම් ඉන්නේ කෝටි 10ක් ආවොත් කෝටිය ගානේ මාසයක් මහන්සි වෙලා කරලා හැදුවොත් එහෙම හිතා ගන්න පුළුවන්ද? එතකොට මේ වගේ ගේම් එකකට අතර මේ තව ගේම් 5600යි 1200යි. හරි. මේක නම් තාම ඩවුන්ලෝඩ් දාපු ගමන්ද කොහොද 5610යි ප්ලස් 10 ප්ලස් ගිහිලා තියෙන්නේ ළඟදී දාන්න ඇත්තේ ගේම් එක. එතකොට ඒ වගේ අපි තව බැලුවොත් චූට් පොඩි ගානකටත් තියෙනවා එකක් 175ටත් දාලා ගේම් එකක් 10 මිලියන්. මොකද රුපියල් 175ක් කියන්නේ අපිට විතරන්නේ පිටරට ගත්තොත් එහෙම ඩොලරෙමුත් දශම ගානන්නේ. එතකොට ඒ වගේ එකක් මිලදී ගන්නකොට මිලියන 10ක් කියන්නේ දැන් මෙතනදි ගත්තොත් එතකොට මිලියන 1750කට එහා මුදලා. මොකද 10 ප්ලස් නේ. අය 50 වලින් තමයි පෙන්නන්නේ. එතකොට 10ත් 50ත් අතර තමයි මිලියන් ඩවුන්ලෝඩ්ස් තියෙන්නේ. එතකොට හිතලා බලන්නකො කොච්චර ආදායමක්ද කියලා අපි නිකන් බලමු. මෙතනදී මිලියන වලින් නම් 10යි. අපි 10ක් විදිහට ගමු. එතකොට 175යි මිලියන 1750යි. එතකොට කෝටි වලින් ගත්තොත් 175ක් හොයලා තියෙනවා. එතකොට මේ වගේ දැන් දැක්කොත් එහෙම ඔයාලට හිතේ මෙච්චර ග්‍රැෆික්ස් අපි කොහොමද හදන්නේ කියලා. මේවා හදාගන්න හැටි මම ඉදිරියේදී අනිවාර්යෙන්ම ඔයාලට කියලා දෙනවා. හරි. එතකොට දැනට මම ගොඩක් දුරට මේ Play Store දැන් මගේ Play Store මේ account එකේ තියෙන ටික පෙන්නුවාට මම වෙනම පෙන්වන්න යන්නේ නැහැ. මොකද මේ ගොඩක් මට ප්‍රශ්න වුණා. මම සමහර හදන ගේම් Facebook එකේ පළ කරා මෙන්න මෙහෙම ගේම් එකක් මම දැම්මා කියලා. ඉන්නවා පිරිසක් බලාගෙන ඇවිල්ලා එයාලා එක පාටම ගේම් එකට දානවා තනිතරු දාන යනවා. ඔය වගේ පිරිසක් ඉන්නවා මේ මට විරුද්ධව ඉන්න පිරිසක්. ඒකයි ප්‍රශ්නේ. එතකොට මේ ඒ නිසා මම කොහෙවත් පළ කරන්නේ නැහැ මම දාන ගේම් මෙන්න මේවා කියලා. හරි. එතකොට මේ ඔයාලා නිකන් බලන්න Play Store එකේ බලලා පොඩි අයිඩියා එකක් ගන්න. එතකොට ඒකේ තියෙන ගේම් එකම ඔයාලා කොපි කරාට කමන්නේ. කොපි කරාට කැරක්ටර්ස් කොපි කරන්න බෑ. වෙනම කැරක්ටර්ස් හදලා ඒ වගේ සිමිලර් ගේම් එකක් ඔයාලට හදලා පබ්ලිෂ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මමත් ලොකු ගේම්ස් පටන් ගත්ත ඒවා තියෙනවා. හදලා තාම ඉවර කරගන්න විදිහක් නැහැ. මොකද මේ එක පැත්තකින් මම කම්මැලි. මොකද ඉන්කම් එක එද්දින් අයිට එහා වැඩ කරන්න හිතෙන්නේ නැහැ වෙලාවකට. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හරි. මේ එහෙනම් අපි ඊළඟට බලමු. මම දැන් මෙතනදී එකයිනේ පෙන්නේ. මේ Play Store විතරක් නෙමෙයි මේ වගේ පබ්ලිෂ් කරන්න පුළුවන් තව සයිට් වර්ග අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ඔක්කොම මම කියලා දෙනවා. සමහර ඒවා මේ වෙනකන් YouTube වලවත් වීඩියෝ එකක් හොයාගන්න නැති ඒවා තියෙනවා. ඒකට හේතුව ඔය YouTube වල උනත් ගොඩක් අය වීඩියෝ දාන්නේ ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් ඒවා දාන්නේ නැහැ. මොකද මේ අර පොඩි ගාණක් සමහරට ඇඩ් එකක් ක්ලික් කරලා ඔය වගේ අර චූටි ගාණක් කොහෙන් හරි උපය ගන්න පුළුවන් දේවල් ටිකක් පෙන්නනවා. එක්ක කරගන්න බැරි දෙයක් පෙන්නනවා. එතකොට එයාලා පෙන්නනවා මේක කරලා මම ඩොලර් 1000ක් එවුවා කියලා. හැබැයි ඒක කරන කෙනාටත් එහෙනම් ඒක කරපුවම ඩොලර් 100ක්වත් හොයාගන්න පුළුවන් වෙන්න බෑ. හැබැයි එහෙම බෑ. මොකද යාලා views ගන්න තමයි ගොඩක් අය දාන්නේ. හැබැයි හරියට කරන්න පුළුවන් දේවල් YouTube වල ගොඩක් දුරට පළ වෙනවා අඩුයි.